හායි මම ප්‍රසාද්. ඉතින් අද මම කතා කරන්න යන්නේ සාර්ථක මිනිසුන් ගාව තියෙන ලක්ෂණ කිහිපයක් ගැන. මේ සාර්ථක මිනිසු ගාව තියෙන ලක්ෂණ ගැන ඔයා වීඩියෝස් 1000ක් විතර දැකලා ඇති YouTube එකේ තියෙනවා සහ ඔයාත් ඒ වගේ ගොඩක් ඒවා බලලා ඇති. ඉතින් මම මෙතෙන්දි කියන්නේ සාර්ථක පුද්ගලයන්ගේ අර බේසික්ම ලක්ෂණ ගැන නෙවෙයි. ඒ කියන්නේ සාර්ථක පුද්ගලයෝ උදේම නැගිටිනවා. ඊට පස්සේ යාලා කරන්නේ යාලට තියෙන අමාරුම කාර්යය. ඒ කියන්නේ eat the frog කියලා කියන්නේ අමාරුම ටාස්ක් එක කරනවා. අන්න ඒ වගේ දේවල් ගැන නම් නෙමෙයි මම මෙතෙන්දි කතා කරන්නේ. ඊට වඩා එයා කොහොමද සමාජයත් එක්ක ගැටෙන්නේ. ඒ වගේම සාර්ථක පුද්ගලයෙක් කර බිඳු ඉඳන් සාර්ථක වෙද්දී කොහොමද මිනිස්සුත් එක්ක එයා ගනුදෙනු කරන්න කියන එක තමයි මම මෙතෙන්දි කතා කරන්නේ සහ මේක ගොඩක් වැදගත් වෙන්නේ තරුණ අයට. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ channel එකෙන් කතා කරන්නේ self improvement ගැන. ඒ කියන්නේ grooming, fitness, fashion, dating ඒ වගේම කොල්ලෙක් විදිහට කොහොමද එයා සාර්ථක වෙන්නේ සහ ඉස්සරහ ජීවිතේ කොහොමද සාර්ථකව ගත කරන්න කියන එක මම මේ channel එකෙන් කතා කරනවා. ඉතින් ඔයත් මේ වගේ videos වලට කැමති නම් self improvement වලට කැමති නම් මගේ channel එකත් එක්ක set වෙන්න. හරි කොහොම හරි අපි කතා කරමු සාර්ථක පුද්ගලයන්ගේ බේසික් ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි ඒගොල්ලෝ හැම වෙලේම ෆිට වෙන්න හදනවා අලුත් සෙට් එකක් එක්ක. ඒ කියන්නේ අලුත් යාළුවෝ හදාගන්න යාලා හැම වෙලේම උනන්දුයි. කොහෙටට ගියාම යාලා ටක් ගාලා හැමෝම අඳුර ගන්න උත්සාහ කරනවා. හැමෝත් එක්කම ඇත්තටම අර කියන්නේ අපි ප්ලග් වෙනවා කියලා ප්ලග් වෙන්න බලනවා, සෙට් වෙන්න බලනවා, අඳුර ගන්නවා සහ ඒගොල්ලොත් එක්ක ඒ කනෙක්ෂන් එක ඇත්තටම ටක් ගාලා බිල්ඩ් කර ගන්නවා. ඉතින් මේක මම ගොඩාක් වෙලාවට සාර්ථක වෙන මගේ වයසේ ළමයින්ගෙන් ඊට පස්සේ සාර්ථක වුණ අයගෙන් දැකපු දෙයක්. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම සෝෂල් වෙලා අනිත් අයව අඳුර ගන්නවා සහ තමන්ව අඳුන්නලා දෙනවා. ඉතින් මේක තමයි මෙතන වැදගත්ම දේ. එයා අඳුර ගන්නව විතරක් නෙමෙයි. එයා තමන්ව අනිත් අයටත් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? එයාව හැමෝම දැනගන්නවා. එයා හැමෝම දන්න කියන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක මම O level කාලේ ඉඳන්ම මේ වෙනකම් මගේ කැම්පස් ලයිෆ් එක වෙනකම්ම මං ආශ්‍රය කරපු සාමාන්‍ය සක්සස් කියලාම හිතන්න පුළුවන් කොල්ලොන්ගේ දැකපු ලක්ෂණයක්. මම සක්සස් කියන්නේ ඉගෙනීම ගැන නෙමෙයි මෙතන කියන්නේ. හැම අතින්ම ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ අයගේ මෙන්න මේ ලක්ෂණය හොඳටම තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් එක්ස්ට්‍රෝවර්ටඩ් අය. ඒ කියන්නේ සෝෂල් අය. මේගොල්ලෝ ඉන්ට්‍රෝවර්ටඩ් අය නෙමෙයි. මම කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගන්න කෙනෙක්. හරිද? එහෙම වුණොත් ඔයාට අර යන්න තියෙන ප්‍රමාණය නැත්තම් ඒ යන්න තියෙන ගමන කෙටි වෙනවා සහ ඔයාට ලැබෙන දේවල් අඩු වෙනවා. ඔයා සෝෂල් නැති වුණාම. ඒ කියන්නේ ඔයා ඉන්ට්‍රෝවර්ට් වුණාම ඒක ඔයාට ඇත්තටම වැරදි විදිහට නැත්නම් නරක විදිහට බලපානවා. ඒ නිසා හැම වෙලේම බලන්න සෝෂල් වෙන්න. ඉතින් ඉන්ට්‍රෝවර්ට් එක්ස්ට්‍රෝවර්ට් විදිහට ගත්තොත් එක්ස්ට්‍රෝවර්ට්, ඇල්ෆා සිග්මා විදිහට ගත්තොත් ඇල්ෆා. ඉතින් ওই විදිහට ඔයාගේ අර ලක්ෂණ ටික වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඔයාට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේ. ඉතින් මෙතනදී අනිත් අයව අඳුරගද්දි මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් එයාට අලුත් යාළුවෝ හම්බ වෙනවා. ඒ වගේම යාළුවෝ නිසා සමහරට ඔපචුනිටිස් හම්බ වෙනවා වෙන්නත් පුළුවන්. මොකද මෙතනදී හැමෝම කතා වෙනවා තමන් ගැන. තමන් අඳුරලා දුන්නාම තමන් මොකද්ද කරන්නේ? මම මේක කරනවා. මම මෙන්න මේ දේවල් ටික මේ දවස්වල කරගෙන යනවා. මම මේ දේවල් කරා. මෙහෙම දෙයක් නම් කරා හරි ගියේ නෑ. ඔය වගේ කතා වෙනවනේ. එතනදී මේ අලුත් යාළුවොත් එක්ක මෙයාට අර එයා කරන දෙයට අදාළ කෙනෙක් සමහරට හම්බෙන්න පුළුවන්. ඒ දෙයට උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් හම්බෙන්න පුළුවන්. අන්න ඔය විදිහට තමයි එයාට ඔපචුනිටිස් නිර්මාණය වෙන්නේ. එයාට අලුත් දෙයක් ලැබෙන්නේ ඔන්න ඔය විදිහට සෝෂල් වෙන එකකින්. ඉතින් ඔය විදිහට උදව්, උපකාර වගේ දේවලුත් ලැබෙනවා. සපෝට් එක ලැබෙනවා. ඒ වගේම හොඳ යාළුවෝ සෙට් එකකුත් මෙයාට මෙතනදී ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේ සෝෂල් වෙන එක මාර වැදගත් දෙයක්. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම හදා ගන්න උත්සාහ කරන්න. ඊළඟට එයාගේ යාළුවන්ව ගොඩක් ළඟින් තියාගන්න එක. ඒ කියන්නේ එයාගේ හොඳම යාළුවෝ ටික හැම වෙලේම එයාත් එක්ක ළඟින් තියාගන්නවා සහ එයාලත් එක්ක හොඳට කාලය ගත කරනවා. ඇත්තටම හොඳ ෆන් ටයිම් එක එන්ජොයබල් විදිහට එයා ඒක ගත කරනවා. ඒ කියන්නේ එයා යාළුවොත් එක්ක ගොඩක් ආශ්‍රය කරන කෙනෙක්. මම කියවනේ මෙයා එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක් කියලාම කොහොමත් සාර්ථක අය කොහොමත් එක්ස්ට්‍රෝවර්ට් තමයි. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍ය සෝෂල් නිසා මොකද එයා යාළුවොත් එක්ක එකටමයි ඉන්නේ සහ හැම දෙයක්ම එයා යාළුවොත් එක්කමයි කරන්නේ. ඉතින් ඔයා දන්නවා අපි දෙයක් තනියෙන් කරනවට වඩා ඇත්තටම ෆන් සහ එක්සයිට්මන්ට් එකක් තියෙනවා කීප දෙනෙක් එකතු වෙලා කරද්දී. විශේෂයෙන්ම දෙන්නෙක්ට වඩා එතන ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගොඩක් හොඳ වෙනවා. ඒ නිසා හැම වෙලෙම බලන්න ඔයාගේ යාළුවෝ ටික ඔයා වටේට හැම වෙලෙම තියාගන්න. ක්ලෝස් වෙන්න. ඉතින් ඔයාට දෙන්න පුළුවන් හොඳම දෙයක් එයාලට දෙන්න. මොකද අපිට හොඳ යාළුවෝ ඕන නම් මුලින්ම අපි හොඳ යාළුවෙක් වෙලා ඉන්න ඕන. ඉතින් ඒ නිසා මතක තියාගන්න. එයාට උදව්වක් ඕන වෙලාවදී වගේම දුකකදී කරදරයකදී එයාගේ සතුටකදී වගේම උදව්වක් ඕන වෙලාවකදී දුකකදී කරදරයකදී ඔයාට පුළුවන් විදිහට උදව්වක් දෙන්න. ඔයාට පුළුවන් විදිහට සප් එක දෙන්න. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ඒ නිසා ඔයාට යාළුවෝ ටිකක් ඇතිනේ දැන් මේ වෙනකොට. ඉතින් එයාලත් එක්ක වෙනදට වඩා හොඳ විදිහට කාලය ගත කරන්න. ඔයාට යාළුවෝ නැත්තම් යාළුවෝ හදාගන්න ඒ ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා.
ඔයාලට එකක් ගිහින් බලන්න පුළුවන්. ඊළඟ තමයි ඒගොල්ලෝ very focus. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් focus කරනවා එයා කරන වැඩේ. එයා මොකක් හරි වැඩක් පටන් ගත්තාම අනිවාර්යෙන් ඉවර කරනවා සහ ඒක හොඳටම කරන්න බලනවා. ඒක මම හොඳට දැකපු දෙයක්. අනිත් දේ තමයි එයා ඒ වෙලාවේදී කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා හරියට තීරණය කරලා ඒක හරියටම කරනවා. ඒ කියන්නේ සමහරලාට එයාට යාළුවොත් එක්ක ඒක කරන්න බැහැ නම් එයා තනියම ඒක කරනවා. මොකද මේක ගොඩක් වැදගත් දෙයක්. ඒකට හේතුව තමයි සමහරු කියනවා මම දන්නවා එයාලට කරන වැඩේ නිසා යාළුවෝ ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ සහ එයා කරන වැඩත් එක්ක යාළුවෝ එච්චර සෙට් වෙන්නේ නැහැ කියලා. අතර මෙහෙම නැහැ. යාළුවෝ ආශ්‍රය කරන අය කොහොමත් කරනවා. ඉතින් එයා වැඩ කරන වෙලාවට ඒක තනියම වෙනම කරනවා. ඒක එයාගේ වැඩේ මේක එයාගේ වෙනම සෝෂල් ලයිෆ් එක. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න. ඔයාත් යාළුවෝ ආශ්‍රය කරද්දී ඒක හරියට කරගන්න. බැලන්ස් කරගන්න තේරුම් ගන්න. නැත්තම් ඉතින් මොනවා වුණත් බැලන්සින් නැත්තම් අර කිසිම දෙයක් ඇත්තටම විඳින්න බෑ. ජීවිතේ හරියට විඳින්න බැලන්ස් කියන දේ අනිවාර්යෙන්ම ඕන. වැඩ කරන වෙලාවට හරියට වැඩ කරන්න. සතුටින් ඉන්න වෙලාවට ඒ සතුටින් ඉන්න. ෆන් එක ගන්න. ඒක තමයි වැදගත්ම වෙන දේ. ඊළඟ තමයි they create positive vibe. ඒ කියන්නේ ඒගොල්ලෝ positive vibe එකක් create කරනවා. මේකෙන් අදහස් කරන්නේ යාලා කතා කරත්, hina වුණත්, මොනවා කරත්, එයාගේ behaviors වලින් වුණත් එයා positive දේවල් තමයි කියන්නේ. ඉතින් මට බෑ, අපෝ බෑ, හරියන්නේ අද බෑ, හෙට කරමු, මේක හරියන්නේ නැහැ, උඹලට මේක බෑ, මේක හරියන්නේ නැත්නම් මේ නිසා. මෙන්න මේ වගේ දේවල් යාලා කියන්නේ නැහැ. අනිවාර්යෙන් කරමු, කරන්න බලමු. හරියන්නේ නැත්නම් ඒක හරියන්නේ නැත්තේ ඇයි කියලා සාමාන්‍යයෙන් දුක හිතෙන්නේ නැති විදිහට අනිත්තට පහදලා දෙනවා. ඒක වැදගත් දෙයක්. ඉතින් මේ ටික තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කලින් කිව්වා වගේ මේක හැදුවේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට. ඉතින් මේකදී මම කතා කරේ අර සක්සස්ෆුල් කෙනෙක් කොහොමද මුල් කාලේ ගත කරන්න ඕන කියන එක. ඉතින් මේකට මම ඇත්තටම මගේ යාළුවෝ දන්නෑගේ behaviors වගේම පොත්වල තිබ්බ මෙන්න මේ පොත්වල තියෙන ඒවා කාරණාත් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයා මේ වගේ self improvement videos වලට කැමති නම් මගේ channel එක subscribe කරලා set කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවෙන්ටත් බලන්න share කරන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් හොඳ දේවල් තියෙනවා නම් ඒවා comment එකකින් දාන්න. එතකොට මට පුළුවන් මේ දේවල් හදාගන්න. හොඳ දෙයක් නම් improve කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය.